මම අද කියන්න යන්නේ අපේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවනේ එක්ස්පර්ට්ස්ලා. ඒ කියන්නේ හොටෙල් ස්කූල් ගිහිල්ලා හොටෙල් මැනේජ්මන්ට් සමහර වෙලාවට ඩිග්‍රීස් කරපුවාත් ඉන්නවා. එහෙම නැත්නම් යම්කිසි ලෙවල් එකකට ඉන්ටර්මීඩියට් ලෙවල් එක දක්වා හෝ හොටෙල් මැනේජ්මන්ට් ගැන ඉගෙන ගත්ත අය අපේ ඉන්ඩස්ට්‍රි එකේ අපිත් එක්ක සමහරවිට බාර් එකේ වෙන්න පුළුවන්, රෙස්ටොරන්ට් එකේ වෙන්න පුළුවන් වැඩ කරනවා. එතකොට ඒ ඉන්න අතරට එනවා වෙන ඉන්ඩස්ට්‍රි එකකින් කිසිම නොලෙජ් එකක් නැතුව හොටෙල් එක්ස්පීරියන්ස් එකක් නැති zero එක්ස්පීරියන්ස් එක මිනිස්සෙක්. එතකොට ඒ කෙනාව පිළිගන්න විදිය සමහර හොටෙල්ස් වල වෙනස්. සමහර හොටෙල්ස් වල සීනියර්ස්ලා හැම කිසිම ප්‍රශ්නයක් නැහැ. අර එන අලුතෙන් එන කෙනාට බොහොම හොඳට සලකලා එයාට මුලින් ඉඳන් වැඩ ටික උගන්වලා හොඳ පරිසරයක් ගොඩනගලා දෙන අවස්ථා තියෙනවා. හැබැයි සමහර හොටෙල්ස් තියෙනවා ඔන්න ඔය එන අලුතෙන්ම එන කෙනාට අපෝ උඹ මොනවද දන්නේ අපි මේ කට්ට කාලා මෙච්චර මේ හොටෙල්ස් වල වැඩ කරලා මෙච්චර හොටෙල් ස්කූල් ගිහිල්ලා ඉගෙනගෙන එක්ස්පීරියන්ස් කරලා තමයි අපි මේ ටික ඉගෙන ගත්තේ. උඹලට ඕවා කරන්න බෑ. මොනවා හරි පොඩි දෙයක් කරත් ඒක අගය කරන්න ආස නැති අය ඉන්නවා. ඉතින් ඔයාලට මොකක්ද තියෙන එක්ස්පීරියන්ස් එක කියලා මම දන්නේ නැහැ. මම කියන්නේ ඔයත් හෝටල් එකේ වැඩ කරන සීනියර් කෙනෙක් නම් ඔයාගේ හෝටල් එකට අලුතෙන් එන ජූනියර් ස්ටාෆ් ඒ කියන්නේ එයා හොටෙල්ස් ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක් වෙන්න පුළුවන්. එයා ආසයි නම් මුලින් ඉඳන් දේවල් ඉගෙන ගන්න. මේකේ දෙපැත්තක් තියෙනවා. එන කෙනත් නිහතමානී වෙන්න ඕනේ. සීනියර් කෙනාගෙන් දේවල් ඉගෙන ගන්න. මම මේ කතා කරන්නේ එන කෙනාගේ කිසිම ගැටලුවක් නැති, ඇටිටියුඩ් ප්‍රශ්න නැති, නිහතමානී චරිතයක් ඉගෙන ගන්න හරි ආස කෙනෙක්ට සීනියර්ස්ලා එහෙම උදව් නොකරනවා නම් අන්න ඒ වගේ ගැටලුකාරී තත්ත්වයක් ගැන තමයි මම මේ කතා කරන්නේ. එහෙම වෙලාවක ඇත්තටම අපේ සීනියර්ස්ලාට පුළුවන් නම් ඒ කෙනා මුකුත්ම නොදැනගෙන හරි බිඳුවේ ඉඳන් පටන් අරගෙන පොඩි කාලයක් ඇතුළත යම්කිසි දෙයක් කරනවා කියලා කියන්නේ ඒක ඇත්තට මෙයාගේ ලොකු ටැලන්ට් එකක්. ඒක අපි හෙලා දකින්න හොඳ නැහැ. එහෙම පුද්ගලයෙක් මොනවා හරි කම්පිටිෂන් එකකට ෆේස් කරන්න ආසයි නම් අපි යාට උදව් කරලා එයාගේ නොලෙජ් එක වැඩි කරගන්න කොහොමද කියලා එයාට ඇඩ්වයිස් කරලා ඉතින් ඒ ගමන උදව් කරන්න ඕනේ. එහෙම නැතුව ඔයාලා මොනවද දන්නේ ඕවා ගැන ඕගොල්ලන්ට ඕවා කරන්න බෑ. මේ අපි මෙච්චර කට්ටක් කාලා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. එහෙම කියලා එයාව කකුලෙන් ඇදලා පස්සට තල්ලු කරනවා නම් ඒක හොඳ සීනියර් කෙනෙක්ගේ ගති ලක්ෂණයක් නෙමෙයි සහ එයාට ඒකේ බ්ලෙසිං එකක් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මොකද හරම පොඩි මිනිස්සෙක්ට ඒ කියන්නේ එයා වෙන පොසිෂන්ස් වල ඉඳලා වෙන කම්පැනිස් වල වෙන හයර් පොසිෂන්ස් වල ඉඳලා සමහරවිට ඉන්ඩස්ට්‍රි එක චේන්ජ් කරලා ආපු කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම වුණාමත් පොඩි ගැටලුවක් තියෙනවා. සමහර අය කැමති නැහැ. මෙයාට උදව් කරොත් මෙයා යම්කිසි තාක් දුරකට යයි කියලා එයාගේ තුලින් අනිත් අය දැක්කොත් ඒකටත් බයයි. මෙයා අපිව පහු කරගෙන ගමනක් යයිද කියන එක මතත් සමහරවල් උදව් කරන්නේ නැහැ. ඉතින් එහෙම ඊර්ෂ්‍යා කරන්නේ නැතුව අපිට හදවතින්ම කෙනෙක්ට උදව් කරලා එයාට යම්කිසි සැඟවුණු ටැලන්ට් එකක් තියෙනවා නම් ඒක වැඩි දියුණු කරගන්න වචනකින් හරි උදව් කරන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ අපෙන් වෙන්න ඕනේ ලොකුම යුතුයකම. මම මගේ එක්ස්පීරියන්ස් එකක් කියන්නම්. මම මුලින්ම ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකේ ඉඳන් හොටෙල් ඉන්ඩස්ට්‍රි එකට මාරු වෙද්දී මම හොටෙල් එකක් දැකලා තිබ්බේ වෙඩින් එකකට ගියාම විතරයි. තරු 5 හොටෙල් එක තරු 4 හොටෙල් එකට තමයි මම මුලින්ම වැඩට යන්නේ. 4 ස්ටාර් හොටෙල් එකකට. යද්දී මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඇත්තටම මට ඒ වෙලාවේ හම්බෙච්ච ස්ටාෆ් මට මාර හොඳට සැලකුවා. හැමදේම කියලා දුන්නා. මගේ උපන් හැකියාවක් තිබුණා. මම මොන වැඩේ කරත් පොඩි කාල සීමාවක් ඇතුළත ඒ හැමදේම අල්ලගැනීමේ දක්ෂතාවයක් තිබුණා. ඒක ඇත්තටම මේ හැමෝටම පිළිහිටන දෙයක් නෙමෙයි. ඒක මට මොන ශේෂ්ත්‍රයට ගියත් මම ඒක ඒ විදිහට කරා. නමුත් මුලම රස්සාව විදියට මට එතෙන්දි හම්බෙච්ච අත්දැකීම මාර විදියට වටිනවා. මොකද මම ඉන්-හවුස් කොක්ටේල් කම්පිටිෂන් එකකට මගේ නම සජෙස්ට් කරද්දී මාව නොමිනේට් වෙද්දී මම දන්නේත් නැහැ. ඒ කියන්නේ මම හොස්ටස් කෙනෙක් විදියට වැඩ කරන වෙලාවේ මගෙත් එක්ක මගේ රෙස්ටොරන්ට් එකෙත් නෙමෙයි වෙන රෙස්ටොරන්ට් එකක වැඩ කරපු සුපර්වයිසර් කෙනෙක් තමයි මගේ නම දාන්නේ. එතකොට මම ඇත්තටම බය වෙනවා මට මේක ෆේස් කරගන්න පුළුවන් වේද? මම දන්නෙත් නෑ කොක්ටේල් කියන්නේ මොනවද කියලා.
කිසිම knowledge එකක් කිසිම experience එකක් නැති මාව මට ඒක කරන්න පුළුවන් ඇති කියලා මාව විශ්වාස කරලා ඒ සුපර්වයිසර් මහත්තයා මාව නොමිනේට් කරලා මාව ඒකට තල්ලු කරලා යවුවේ නැත්තම් මට මං මේ කියන ගමන එන්න හම්බ වෙන්නේ නැහැ. කොක්ටේල් චැම්පියන් කෙනෙක් වෙන්න හම්බෙන්නේ නැහැ. නමුත් චැම්පියන් කෙනෙක් වුණාට පස්සේ සමහර වෙලාවට සමහර ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න එක්ස්පර්ට්ස්ලා කියලා තිබුණා. ඉතින් එයාලා මොනවද දන්නේ? එයාලා මුකුත් කරලා නැහැ. එයාලා මෙහෙමයි ඉන්ඩස්ට්‍රි එකේ හිටපු අයත් නෙමෙයි. මම කියන්නේ ඔව් ඒක ඇත්ත. අපි මුකුත් අනිත් අය තරම් දන්නේ නැහැ. හැබැයි ඉන්ඩස්ට්‍රි එකකින් මාරු වෙලා කෙනෙක් ඇවිල්ලා ඒක යම්කිසි පොඩි කාලයක් මාස 3ක් වගේ ඇතුළත ඒ දේවල් ඔක්කොම ඉගෙනගෙන කම්පිටිෂන් එකට ෆේස් කරනවා. කම්පිටිෂන් එකේ ක්‍රයිටීරියා එකට අනුව ලයිව් පර්ෆෝම් කරලා කම්පිටිෂන් එකක් වින් කරනවා කියලා කියන්නෙම ඒක යාගේ ටැලන්ට් එකක්. මොකද කවුරුත් ගිහිල්ලා අතින් අල්ලලා කොක්ටේල් එක හදවන්නේ නැහැනේ. ලයිව් ස්ටේජ් එකේ නැගලා ඒ ටයිම් එකට කොක්ටේල් එක හදලා ඉවර කරන නිසා තමයි ඒ ප්‍රසන්ටේෂන් එක ලස්සනට කරන නිසා තමයි ඒක වින් කරන්න පුළුවන් වෙන්නේ. රෙසිපි එක හදන එකේ ක්‍රෙඩිට් එක මැනේජ්මන්ට් එකට යන්න පුළුවන්. මොකද ඒකට නොලෙජ් එකක් යාට නැති නිසා. නමුත් ප්‍රසන්ටේෂන් එක කරන්නේ ලයිව් පර්ෆෝම් කරන්නේ ස්ටේජ් ෆියර් එක නැතුව එක කරන්නේ ඒ අදාළ පුද්ගලයාගේ තියෙන කැපවීම සහ උනන්දුව මත කියන එක අපි හැමතිස්සෙම මතක තියාගෙන ඉන්න ඕනේ. ඉතින් ඔයාත් හෝටල් එකක වැඩ කරන සීනියර් කෙනෙක් නම් ඔයාගේ හෝටලයට මොන ශේෂ්ත්‍රයේ ඉඳන් එන මිනිස්සෙක්ට උනත් හොඳට සැලකලා එයාගේ සැඟවුණු දක්ෂතා මොනවා හරි තියෙනවා නම් එයාට උඩට එන්න අත දෙන්න. එයා මේව දන්නේ නැහැ අරව දන්නේ නැහැ කියලා පාගල පස්සට දාන්නේ නැතුව. මම හිතනවා මම මේ ෂෙයා කරගත්ත කතාව ඔයාලට වැදගත් වෙනවා කියලා. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.